පාස්කු ප්‍රහාර විමර්ශන යන අතරතුරදී මේ පිස්සු බල්ලෝ වගේ මේ භූමි තෙල් වැඩිච්ච ගැරන්ඩි වගේ දඟලන්නේ මුන්ට මොකද්ද මේකේ තියෙන යටි අරමුණ කියලා අපිට දැන් පැහැදිලි. මුන් මේකට බාධා කරන මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට මුන් මේ බාධා කරන්නේ. මේ පිළිබඳව මේ විමර්ශන කටයුතු කරන අය හොඳ අවධානයෙන් සිටින්න මුන්ගේ මේ හැසිරීම ගැන. මේක ශ්‍රී ලාංකිකව තනතුරු නිල අපිට වැඩක් නෑ. මේක අපි ශ්‍රීලුම ශ්‍රී ලාංකිකව එකතු වෙලා මේ නැතිවිච්ච ජීවිතවලට සාධාරණයක් කරන්න ඕනි. විමර්ශනය කරලා මේ කරපු සක්කිලි වැඩේ කවුද කරේ කියන එක ජනතාවට දැනගන්න තියෙන්න ඕනි. අපේ එකම පැතුම ඒකයි, නැතුව වෙන දෙයක් නෙමෙයි. නමුත් සමහරකුන් මේකට බාධා වෙන විදිහට මේ හැසිරෙන්නේ යටි අරමුණක් තියෙන නිසා. මොකද හේතුව? ඒ යටි අරමුණ එළියට ආවොත්, ඒ කියන්නේ මේ දේවල් එළියට ආවට පස්සේ මුන්ට දේශපාලනය කරන්න හම්බෙන්නේ නැහැ මේ ශ්‍රී ලංකා කියන මාතෘභූමිය. මුන්ගේ තියෙන හෙළුව ඉදිරිපත් වෙන ජනතාව ඉදිරියේ. ඒ නිසා අපේ සියලුම ජනතාව එකමුතු වෙමු මේ පරීක්ෂණය කරන්න සහයෝග දෙන්න ඕනි. මොකද හේතුව මේ අපිට නැති වුණේ අපේ ශ්‍රී ලාංකිකයෝ වගේම අහිංසක මිනිස්සු කියන එක අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනි. ඒ නැතිවිච්ච ජීවිතවලට අපි සාධාරණයක් කරන්න ඕනි. ඒකයි අපේ යුතුයකම. ඒවට බාධා කරන්න හදන මේ සක්කිලින් ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒවට පරීක්ෂණය කරන සියලුම නිලධාරීන්ට මම ස්තුති කරනවා වගේම ඕගොල්ලොත් ආරක්ෂා වෙන්න ඕනි. මේ පරීක්ෂණ ඉස්සරහට හොඳටම කරන් යන්න. හොඳටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වගේම අපේ මේ නැතිවිච්ච ජනතාවගේ ජීවිතවලට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ඕගොල්ලොට ඉක්මනින්ම හැකි වේවායි කියලා මම මේ වෙලාවේදී මුළු ශ්‍රී ලංකේ ජනතාව වෙනුවෙන්ම ස්තුතියි වගේම මේ වෙලාවේදී ආශිර්වාදයක් පුද කරන අතර thank you so much. මේ පරීක්ෂණ හරියට කරන්න, ජනතාවට නිවැරදි තොරතුරු ඉක්මනින් ලබා දෙන්න. මේ නැතිවිච්ච ජීවිතවලට අනිවාර්ය සාධාරණයක් විය යුතුමයි.